ආයුබෝවන් සුබ දවසක් LSK ජෙම් අපි අදත් ඔයගලන්ට ඉතාම වටිනා වීඩියෝ එකක් අරන් ආවා. විශේෂයෙන් නවකායට මේක ඉතාම වටින වීඩියෝ එකක්. ඉතින් එකතු වෙන්න අපිත් එක්ක අමතක කරන්න එපා අපේ YouTube channel එක subscribe කරන්න, share කරන්න, ඒ වගේම like එකක් දාන්න. ඕගොල්ලන්ගේ අදහස් අපිට ලියලා එවන්න. අපිට පුළුවන් හැම වෙලාවකම ඕගොල්ලෝ වෙනුවෙන් අපි හොඳ වීඩියෝ එකක් දෙනවා. එහෙනම් අපි පටන් ගමු වීඩියෝ එක මොකක්ද කියලා බලමු. අදත් අපි ඔයාලට ගේන්නේ ඉතාම වටිනා කටින් වීඩියෝ එකක්. ඉතින් ඇත්තටම අපි අද චන්ස්රේ අයියා මුණ ගැහෙන්න යනවා. මේක විශේෂ වැඩක්. ඇත්තටම කට කෙනෙක්ගේ තියෙන වටිනාකම අඳුර ගන්න සහ අපි ගුණාත්මක මැණික් ගලක් තෝරගන්නේ කොහොමද කියලා අඳුර ගන්න මේක ඉතාම වටිනවා. අද අපි ඇත්තටම වැඩ කරන්න යන්නේ කැරට් 2ට අඩු. ඒ කියන්නේ පොයින්ට් කැරට් 1.9.5ක් තියෙන මැණික් ගලක් කැරට් එකට බේරන්න. ඉතින් මේකේ පොඩි දෝෂයක් ටේබල් එකේ තියෙනවා, සයිඩ් එකෙන් තියෙනවා. දැන් ඕගලන්ට මේ දකින්න තියෙන්නේ ලංකාවේ පොළවේ හම්බුණු හොට් පින් මැණික් ගලක්. ඉතින් ඇත්තටම මේක තමයි අපි අද කපන්න යන්නේ. අපි ඉතින් බලමු මේ මැණික් ගල චන්සිරේ අයියා කොයි විදිහට කට් කරයිද. අපි රත්නපුරේදී මේ වගේ මැණික් ගලක් මිලදී ගද්දී අපිට ඒ කියන්නේ තීරණය කරන්න පුළුවන් ප්‍රතිශතය කොයි වගේද කියලා. ඉතින් එහෙනම් එන්න යන්න මගෙත් එක්ක අපි චන්ස්රේ මුණ ගැහෙන්න යමු. ආයිබෝවන් චන්ස්රේ අයියා. ආයිබෝවන්. අදත් තාම අපි ඔයාලා මුණ ගැහෙන්න. හොඳයි. අදත් විශේෂ වැඩක් තියෙන්නේ. හරි. කරමු එහෙනම් කරමු. right. ඉතින් චන්ස්රේ අයියා අද අපි ඔයාලට ටිකක් ඔයාව අමාරුයි දාන්න යන්නේ. විශේෂිත මැණික් ගලක් අරන් ආවේ. බලන්න පොඩ්ඩක්. හරි. අයියා මේකේ මේ කැරට් දෙකකටත් වඩා අඩු ප්‍රමාණයක් තියෙන්නේ. කැරට් 1.9.5ක් වගේ. ඉතින් මට ඇත්තටම ඕනේ ඕක 1 කැරට් බේර ගන්න පුළුවන්ද කියලා. ඉතින් අපි උත්සාහ කරලා බලමු කොහොමද කියලා නේද? බලමු උත්සාහ කරලා බලමු. පළදු දෝෂ දෙකකුත් ගලේ තියෙනවා. ඔව්. නමුත් මගේ අදහස නම් රවුන්ඩ් ෂේප් එකකට මේක කපන්න. ඔයාගේ අදහස මොකක්ද? ඔව්. කපමු අපි රවුන්ඩ් ෂේප් එකට ගමු ඒක හොඳයි. උත්සාහ දරන්න පුළුවන් නේද 1 කැරට් බේරන්න? අනිවාර්යෙන් ඔව්. ගමු. එහෙනම් අපි වැඩ කරමු. වැඩ පටන් ගමු. හරි. ඉතින් චන්ස්රේ අයියා ඒ වගේම මට ඔයාගෙන් පොඩි උපදේශයක් ගන්නත් ඕනේ. ඉතින් චන්ස්රේ අයියාගේ තියෙන අත්දැකීම් එක්කලා මේ නවක අය සම්බන්ධව පොඩි අවවාදයක් දෙන්න පුළුවන් නම් ලොකු දෙයක්. ඔව් ඇත්තටම හොඳයි මේ බොහොම ස්තුතියි මේ දැන් ඇත්තටම අපි දැනුවත් කරන එක හොඳයි ළමයිව අලුතෙන් එන අය නැත්තම් මොකද මේ ගලක් තෝරගන්න එහෙම අපහසුතාවයක් තියෙනවා. ඉතින් ඇත්තටම දෙන්න තියෙන උපදේශය තමයි මේ මම වෙන වීඩියෝ වලත් කියලා ඇති මේ ගල් පළුදු දෝෂ තෝරගන්න තේරෙන්නේ නැහැ ගොඩක් අයට. ඉතින් එයාලට මට කියන්න තියෙන ඉතින් මේක පොඩ්ඩක් ඉගෙන ගන්න කියලා තමයි කියන්න තියෙන්නේ. හරියට පළුදු දෝෂ බලන්න. දැන් ඔයත් එක්ක අමනාප වෙච්ච අවස්ථාවක් තියෙනවා සමහර අය. තියෙනවා ගොඩාක් තියෙනවා මේ වීඩියෝ එකට ඇත්තට දිග වැඩි වෙනවා මේ කතාව කියන්න ගියොත් ඉතින් මේ ගොඩක්ම වෙන්නේ මම මැණික් ගලක් කපන්න ගත්තාම ඒකේ පළුදු දෝෂ ඇතුළ ගල පුරාම තියෙනවා නම් ඒක ඇත්තටම පිරිසිදු කරන්න බෑ. ඒක ඕනම දක්ෂ කට කෙනෙක් වුණත් ඒක කරන්න බෑ. ඇත්තටම දැන් ඔබතුමයි මමයි ගල් කට් කරද්දී අපි දෙන්න සාකච්ඡා කරලා කරක් නිර්මාණය කරන්නේ. ඔව්. ඒක මේ වීඩියෝ බලන හැම කෙනාටම බලන්න පුළුවන් ගලක කොච්චර ලස්සනට ගලක් එනවද කියලා. ඉතින් දැන් මම මගේ ළඟට එන අයගේ ගල් බොහෝ වෙලාවට බැලුවාම ඒ ගල ඇතුලේ පළුදු එයාලට මම කිව්වොත් මේක කපලා වැඩක් නැහැ කියලා. එයාලා පොඩ්ඩක් පිළිගන්නේ නැති කමක් තියෙනවා. ඔව්. ඒක තමයි ඇත්තටම තියෙන අඩුපාඩු ඒ ළමයින්ගේ තියලා හොඳ ගුරුවරයෙක් යටතේ ඉගෙන ගත්තොත් පළුදු දෝෂ බලන්න මම හිතනවා එයාලටත් ලස්සන ගලක් නිර්මාණය කරගන්න පුළුවන් කියලා. හරි. ඒ වගේම නවකය මතක තියාගන්න මේ කට කෙනෙක් අපි බොහොම සමීපව තියාගන්න ඕන කෙනෙක්. මොකද එයා තමයි මේ නිර්මාණය අපිට කරලා දෙන්නේ. ඒ නිසා ඔයගොල්ලෝ උපරිම උත්සාහ දරන්න මේ ගලක පළුදු දෝෂ තෝරන්න හොඳ සර් කෙනෙක්ගෙන් ඉගෙනගෙන. ඒ වගේම චන්සිරේ අයියා අපි අඳුරලා දෙන්නේ හොඳ සර් කෙනෙක් හැටියට මේ කටින් උගන්වන සර් කෙනෙක් හැටියට කෙනෙකුට පුළුවන්. ඇත්තටම අපි යෝජනා කරනවා මං චන්සිරේ අයියාගෙන් ඒක අහලා ඔයගොල්ලන්ට දැනුවත් කරන්නම්. කටින් කෝස් එකක් කරපු පමාවෙන් ඒ කෝස් එකක් කරපු නිසාම ජෙම් කටර් කෙනෙක් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒක හරිද චන්සිරේ අයියා විදිහට අපි ඔව් ඇත්තටම දැන් ඔබතුමාට කියන්න මම අවුරුදු දැන් 30ක් වෙනවා මේ ශේෂ්ත්‍රයට ඇවිල්ලා. ඉතින් මම ගල්වල
දෝෂ පළුදු ගොඩක් දකින්න. ඉතින් මේ කටින් කෝස් එකක් කර පමණින් මැණික් ගලක පට්ටන් දැමීමම නෙමෙයි මැණික් කැපීම කියන්නේ. ඔව් ගලක් තෝරගන්න ඕනේ. ඇත්තටම විශේෂයෙන් ලක්මල් මහත්මයා දන්නවා සෆාය ගලක අපි නොහිතන පළුදු දෝෂ මතුවෙනවා. ඉතින් මම ඇත්තටම සන්තෝෂයි මෙතුමත් එක වැඩ කරන්න ලැබීම හේතුව ඔතුමා ගේන ගල ඇත්තටම මට සන්තෝෂයෙන් කපන්නේ ඒක. ඒකට හේතුව තමයි මේ ශේෂ්ත්‍රී මං ඇත්තටම ගරු කරන්නේ. කෙටි කාලයක් කෙටිකාලෙකුත් නෑ අපිට 12 වගේ තමයි පටන් ගත්තේ. ඉතින් ඒක තමයි කැපවීම. ඉතින් ඒක මට හරි සතුටුයි. ඉතින් අනිත් අයටත් මං කියන්නේ මේ වගේ මෙතුමා වගේ දැනුම හදාගෙන කාලයක් යනකොට ඒක ගන්න පුළුවන් දෙයක්. මොකද එහෙම හදාගෙන එනවා නම් මැණික් කැපීමේ කෝස් එක කරපමණින් මැණික් ගලක් කපන්න බෑ. අත්දැකීම් ගන්න ඕන, මැණික් ගල් බලන්න ඕන. ඉතින් ඒක තමයි හොඳම දේ. මට සතුටුයි ඔබතුමා රත්නපුරේ ගිහලා ළමයින්ට මැණික් ගලක් කොහොමද පළුදු දෝෂ නැතුව තෝරගන්නේ කියලා හඳුන්වලා දෙන එකම ලොකු දෙයක් ළමයින්ට. හරි. ඒකින්ද විශේෂයෙන් නවකය මතක තියාගන්න. විශේෂයෙන් කටින් කෝස් කරන අය ඕගොල්ලෝ මතක තියාගන්න හොඳ ජෙම් කටර් කෙනෙක් වෙන්න නම් හොඳ පළපුරුද්දක් ඇති කරගන්න ඕන. මේ වගේ පළපුරුදු මැණික් කපන කෙනෙක් යටතේ ඕගොල්ලෝ පුහුණු වෙන්නලා. කොහේ හරි තව පළපුරුදු අය මේ ලංකාවේ ඉන්නවා නේද? ඔව් ඇත්තටම ඔව්. ඒ වගේ අය ළඟදී පුහුණු වෙන්න. ඒක තමයි වඩාත්ම හොඳ දේ. හරි. ඉතින් එහෙනම් අපි හිතනවා ඔයගලන්ට යම් දැනුමක් ඒ සම්බන්ධව ලැබුණා කියලා. අපි එහෙනම් අපේ වැඩසටහන අද පටන් ගමු. අපි මුලින්ම මේකේ බර දැනගමු. අපිට ඇත්තටම තියෙන්නේ කැරට් 1.9.7යි මේ මැණික් ගලේ. ඉතින් අපි බලමු මේකේ චාන්සර් අයියා කට් කරන විදිහ. ඉතින් දැන් අපේ මැණික් ගල වැඩ කරලා ඉවරයි චන්ස්රේ අයියා. අපි බලමු නේද අයියා කොහොමද මේකේ බර බෙහෙරලා තියෙන්නේ කියලා. හරි. ඉතින් අපි බලමු ලස්සන මැණික් ගලක් ඇවිල්ලා තියෙනවා. හරි. අපි දැන් බර කිරා ගත්තා. ඇත්තටම ඔයගලන්ට පේන්න තියෙනවා කැරට් 1.22ක් බර බේරලා තියෙනවා මේ මැණික් ගලේ. ඊටාම වටිනා විශිෂ්ට මැණික් කැපුමක්. ඉතින් අයියා එහෙනම් බොහොමත්ම ස්තුතියි. ඊටාම විශිෂ්ට මැණික් කැපුමක් අපි තවත් අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙන්න ඉන්නවා. හොඳයි. එහෙනම් සුබ දවසක්. සුබ දවසක්. ඉතින් ඇත්තටම ඔයාලා දැක්කා කැරට් 1.9.5ක පළු ගලක් කැරට් 1.2.2කට කට් කරා. ඊටාම විශිෂ්ට මැණික් කැපුමක්. ඇත්තටම මම නවක ළමයිට කියන්නේ ඕගොල්ලන්ගේ මේ මැණික් වැඩසටහනේ ඉදිරියට යන්න නම් දක්ෂ මැණික් කපන්නෙක් මේ වැඩසටහනත් එක්ක ඕගොල්ලන්ට ඉන්න ඕන. ලංකාවේ බොහෝ දක්ෂ අය ඉන්නවා මේ මැණික් ශාස්ත්‍රයේ මැණික් කපන අය. ඒ අතර චන්ස්රේ අයියත් විශේෂ දක්ෂ කෙනෙක් මේ මැණික් ශාස්ත්‍රයට. ඉතින් විශේෂයෙන් මැණික් කපන කෙනා සම්බන්ධව ඕගොල්ලෝ හොඳ දැක්මක් සහ හොඳ මිත්‍රත්වයක් ඇති කරගන්න අමතක කරන්න එපා. එහෙනම් අපි විශ්වාස කරනවා මේ වීඩියෝ එකෙන් ඕගලන්ට යම් දැනුමක් ආවා කියලා. ඉතින් එහෙනම් අපි තවත් සුන්දර වීඩියෝ එකකින් ඊළඟට ඕගොල්ලෝ හම්බෙන්නම්. එහෙනම් හැමදෙනාටම සුබ දවසක්.